හයි ට්‍රේඩර්ස් ඔයගොල්ලන්ට අද මම මේ ලෝකල් ඩිපොසිටර්ස්ලා හරහා කොහොමද ඔයා රෙජිස්ටර් වෙන්නේ සහ BGL කියන ලංකාවෙන්න ලෝකල් ඩිපොසිටර්ස් කෙනෙක් එතකොට එයා හරහා කොහොමද ඔයාලා රෙජිස්ටර් වෙන්නේ සහ කොහොමද ඔයගොල්ලෝ විත්ඩ්‍රෝවල් එකක් ඩිපොසිට් එකක් අපේ බයිනෑන්ස් එකෙන් හරි ඔයගොල්ලෝ XM account එකකින් හරි ඔයගොල්ලෝ ට්‍රේඩ් කරන මොන යම් account එකකින් හරි කොහොමද විඩ්‍රෝල් ඩෙපොසිට් එකක් දාගන්නේ සහ කොහොමද අපි මේක රෙජිස්ටර් වෙන්නේ කියන එක ඔයගොල්ලන්ට මම අද පැහැදිලිව කියලා දෙනවා. ඉතින් අපි මුලින්ම ඔයගොල්ලන්ට ඔය ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන පහළ ලින්ක් එකෙන් BGL සයිට් එකට යන්න. අපි මුලින්ම යම් BGL සයිට් එකට. ඔයගොල්ලන්ට මෙන්න මේ ලින්ක් එකෙන් ගියාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා ඔයගොල්ලන්ට. ඉතින් ඊට පස්සේ ඔයාගේ මෙතන මේ ෆස්ට් නේම් එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ ලාස්ට් නේම් එක දෙන්න. ඒ වගේම ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතනට දාන්න. ඊට පස්සේ ඔයා පාස්වර්ඩ් එකකුත් මේකට දාගන්න. ඒකත් කන්ෆර්ම් කරගන්න. ඊට පස්සේ මේ sign up කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට sign up දුන්නාම ඔයගොල්ලන්ට එනවා මේ ඔයාලගේ ඊමේල් එකට එයාලගේ වෙරිෆිකේෂන් කෝඩ් එකක්. එතකොට ඒක ඔයා කොපි කරලා ගෙනල්ලා මෙතනින් දාගන්න. ඊට පස්සේ කන්ටිනියු කරන්න. දැන් ඔයගොල්ලෝ මේ BGL account එකේ දැන් ඔයගොල්ලන්ගේ ඊමේල් එක වෙරිෆයි කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ ප්‍රූෆ් ටික පුරවන්න තියෙනවා. එතකොට මේ ඉන්ෆර්මේෂන් ටික අනිවාර්යයෙන්ම දාන්න. මේ එතකොට ඒවට ඔයාලගේ හරිම දේවල් ටික දාන්න. අපි මේ ටිකත් ෆිල් කරගමු. ඊට පස්සේ මේ ටික ඔයගොල්ලෝ ෆිල් කරගෙන ඉවරලා next දෙන්න. ඔයාට ඔයාගේ පර්සනල් ඉන්ෆර්මේෂන් කියලා එකක් එනවා. එතන ඔයාගේ ෆස්ට් නේම් එක වැටලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ කන්ටැක්ට් නම්බර් එක මෙතනින් දෙන්න. ඊට පස්සේ ඔයාගේ මේ ID එක හරි පාස්පෝර්ට් එක හරි දෙන්න. එතකොට ඔයාගේ මේ බර්ත්ඩේ එක මෙතනින් දෙන්න. හරි. ඊට පස්සේ අපේ ඉන්ෆර්මේෂන් ටික දීලා ආපහු ඔයගොල්ලෝ මෙතනින් සබ්මිට් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ KYC ඉන්ෆර්මේෂන් එකක් කියන්නේ ඔයාගේ ડોකියුමන්ට් එකක් ඉල්ලනවා ආපහු. ඒ කියන්නේ ඔයා දුන්න ID එකේ හරි පාස්පෝර්ට් එක හරි වාට එතකොට ඒ දෙකෙන් කැමති එකක් දෙන්න පුළුවන්. එතකොට ඔයාට මෙතන ID එකේ ඉස්සරහා පැත්ත සහ ID එකේ පිටිපස්ස පැත්ත ඔයාට මේකේ දෙන්න පුළුවන්. එතකොට ඔයා ඒ දෙකත් මෙතනට අප්ලෝඩ් කරගන්න. හරි අපි ඒකත් අප්ලෝඩ් කරගමු. හරි අපි ෆොටෝ ඒ දෙකත් අප්ලෝඩ් කරගෙන ඉවර වෙලා අප්ලෝඩ් ෆයිල් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඒ කියන්නේ your document verification pending කියලා. ඔයාට සාමාන්‍ය මෙතන පැය 24ක් වගේ ඉල්ලනවා. ගොඩක් දුරට පැය 24ක් නම් යන්නේ. සාමාන්‍යයෙන් පැය 2-3 නුත් ගොඩාක් දුරට මේක වෙරිෆයි වෙනවා. ඉතින් මේකේ පොඩි දෙයක් ඇත්තටම තියෙන්නේ ඔයාලා මේකට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයගොල්ලෝ කොහොමද මේකෙන් ඩිපොසිට් එකක් විත්ඩ්‍රෝවල් එකක් කරගන්න කියලා මම ඔයගොල්ලන්ට දැන් කියලා දෙන්නම්. හරි. ඔයාලා දැන් BGL app එකට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලගේ වෙරිෆිකේෂන් එක හරි ගියාම ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි BGL Capital එකේ පෙන්නන්නේ. එතකොට මේ ඩෑෂ්බෝඩ් එකේ ඔයගොල්ලන්ට මෙන්න මේ ඩෑෂ්බෝඩ් එකේ පෙන්නනවා ඔයගොල්ලන්ට ඩිපොසිට් එක අද තියෙන මිල සහ
විඩ්‍රෝවල් එක තියෙන මිල. එතකොට මේකේ මිනිමම් විඩ්‍රෝවල් කරන්න පුළුවන් ඩොලර් 5යි. එතකොට මිනිමම් ඩිපොසිට් එක ඩොලර් 15යි. එතකොට ඔයගොල්ලන්ට අපි බලමු මේකෙන් ඔයගොල්ලෝ කොහොමද ඩිපොසිට් එකක් අපි මොකක් හරි ට්‍රේඩින් account එකකට හරි ඔයාගේ Binance එකට හරි ඔයා මොකකට හරි ඔයා කරගන්නවා නම් අපි බලමු ඩිපොසිට් එකක් කොහොමද කරගන්නේ කියලා. මුලින්ම අපි මේ ඩිපොසිට් කියන එකට යමු. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේකේ දැන් අපි ඩිපොසිට් කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මේ XM account එක තියෙනවා. එතකොට Deriv තියෙනවා, Skrill තියෙනවා. එතකොට Binance USDT ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඇත්තටම අපි දැන් බලමු අපි XM account එකකට කොහොමද මේ ඩිපොසිට් එකක් දාගන්නේ කියලා. සහ මේ හැම එකටම එකම විදිය තමයි. එතකොට අපි XM account එකකටද කොහොමද ඩිපොසිට් එකක් කරගන්නේ කියලා බලමු. අපි XM කියන එකට ගියාම ඔයාට payment option එක. ඒ කියන්නේ ඔයා මේකේ payment මේ option එක මොකක්ද කියලා අහනවා. යාලා USDT වලින්ද ඔයා මේකට පේ කරන්න. එතකොට නැත්තම් බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකක්ද දාන්නේ කියලා ඔයා අපෙන් අහනවා. එතකොට අපි මේකට USDT වලින් දානවා නම් නැත්තම් බැංකුවේ හරහා දානවා නම් අපි මේකේ සිලෙක්ට් කරගන්න ඕනේ මොකක්ද මෙතඩ් එක කියලා. හරි අපි බෑන්ක් එක හරහා මේකට ඩිපොසිට් එකක් දාමුකෝ. එතකොට බෑන්ක් ට්‍රාන්ස්ෆර් කියන එක අපි තෝරගන්නවා. ඊට පස්සේ ඔයා ඩිපොසිට් කරන කරන්සි එක LKR කියලා දාගන්න. ඊට පස්සේ ඔයාගේ ඩිපොසිට් කරන amount එක. ඒ කියන්නේ ඔයා XM account එකකට දාන්න හිතන් ඉන්න මුදල ඔයා මෙන්න මෙතනින් දාන්න. එතකොට ඔයා අර අපේ මුලින්ම මේ BGL app එකට අපි රෙජිස්ටර් වුණාට පස්සේ අර අපිට පෙන්නන මුල්ම ඉන්ටර්ෆේස් එකේ පෙන්නනවා ඩොලර් එකක් අද කීයටද විත්ඩ්‍රෝවල් කරන්න සහ ඩිපොසිට් කරන්න. එතකොට ඔයා ඒ ගාණ බෙදලා බලලා ඉවර වෙලා ඔයා මෙතන ඔයාගේ amount එක දාන්න. දාලා ඉවර වෙලා දැන් අපි නිකන් හිතමුකෝ ඩොලර් 300යි කියලා. එතකොට අද තියෙන ඩිපොසිට් මිල ඩොලර් 300යි නම් අපි සාමාන්‍ය රුපියල් 30000ක් දානවා කියලා හිතන්නකෝ. එතකොට අපි 30000ක් මෙතනට දැම්මහම මේකේ දැන් අද දවසේ තියෙන්නේ 355ටනේ. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මෙතන මේ ඩොලර් 84.75ක් කියන එක ඔයාට පෙන්නනවා. ඒ කියන්නේ ඔයා ඩිපොසිට් කරන ගානට හරියන amount එක මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඔයාගේ XM ID එක මෙන්න මෙතනට දෙන්න. දැන් අපි දැනට XM ID එකක් දෙමු. ඊට පස්සේ මෙතනට XM ID එක ඔයාලා දීලා මෙන්න මෙතනින් next කරන්න. ඊට පස්සේ ඔයාලාට වැටෙනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඒ කියන්නේ ඔයාලා ඩිපොසිට් ඔයාගේලන්ගේ ඒ කියන්නේ අපි ඩිපොසිට් එක දාන්න දැන් අපි සල්ලි දාන්න ඕනේ account එකකට. එතකොට BGL ලගේ තියෙන මෙන්න මේ accounts numbers දෙක ඔයාලට තියෙනවා. ඔයාට මේ කැමති account number එකකට අපි මේ select කරන ගාන. ඒ කියන්නේ අපි රුපියල් 30000ක් නේ දැන් මේක select කරගත්තේ. එතකොට ඒ 30000 මේ ඔයාලට කැමති බැංක් එකකට මේ බැංක් දෙකෙන් දාලා ඔයාලගේ ස්ලිප් එක මෙන්න මෙතනට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයා අප්ලෝඩ් කරාට පස්සේ ඔයාගේ එක ඊට පස්සේ මෙතනට අප්ලෝඩ් කරලා ඔයා next කරන්න. ඔයා මෙන්න මෙතනින් submit කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාගේ order එක පෙන්නනවා ඔයාට මෙන්න මෙතන. ඔයාගේ order එක මෙතනින් දැන් පෙන්නනවා මේ pending order එකක් විදිහට තියෙන්නේ. ඊට පස්සේ ඔයාට මේක සල්ලි ටික වැඩුණාම ඔයාට මේ order එක මේ එයාලගේ process එක complete කියලා ඔයාට වැටෙනවා. මෙහෙම තමයි මේක ඇත්තටම මේ lazy වැඩක්. ඉතින් ඒක නිසා මේ විදිහට තමයි මේක deposit එක කරගන්නේ.